අපි අද කතා කරන්න යන්නේ මේ ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝග තත්වය ගැන. ඒ අය දකිනවා මේ උපන් ලප වර්ගයක්. මේ රෝගයේ තියෙන අයගේ හෘද වස්තුවේ ගෙඩි වර්ගයක් වකුගඩුවට, ඒ වගේම පෙනහළු වලට, ඒ වගේම ඇසට සහ කටේ කියන තැන්වල පැතිරුණු රෝගයක් කියලා අපි දකිනවා. එතකොට අද ප්‍රතිකාරයක් හොයාගෙන තියෙනවා කියන්නේ එවරලිමස් කියන ඖෂධය. මේ කියන ප්‍රතිකාරයේ ප්‍රතිඵල දරුවන්ට අත්විඳීමට ලබා දීමට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ පණිවුඩය බොහෝ අම්මලාට ඉතාමත් සතුටුදායක පණිවුඩයක් වෙනවට කිසිම සැකයක් නැහැ. අපි අද කතා කරන්න යන්නේ මේ ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝග තත්වය ගැන. ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝග තත්වයේදී සාමාන්‍යයෙන් අපි සලකන්නේ එය නියුරෝකියුටේනියස් රෝග තත්ත්ව කාණ්ඩයට දාලා. මොකද්ද නියුරෝකියුටේනියස් කියන්නේ? නියුරෝ කියන්නේ ස්නායු, කියුටේනියස් කියන්නේ හම. මේ ස්නායු සහ හමේ සෛල දෙකම හැදෙන්නේ එක්ටෝඩර්ම් කියන පොදු සෛල විභවයකින් මුලින්. ඒක නිසා යම්කිසි විදිහකට අපි අර උපන් ලප කියන වර්ග ගැන අපි ස්නායු වෛද්‍යවරු හොයා බලන්නේ සමහර උපන් ලප වර්ග තියෙනවා ස්නායු රෝග එක්ක සම්බන්ධ වෙන. අන්න ඒ කාණ්ඩයට තමයි මේ ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝග තත්ත්වය අයිති වෙන්නේ. මේ ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝග තත්ත්වය පිළිබඳ විද්‍යාත්මකව ඉස්සෙල්ලාම දකින්නේ ප්‍රංශ ජාතික හමේ රෝග වෛද්‍යවරු 1935 වාගේ කාලෙදී. ඒ අය දකිනවා මේ උපන් ලප වර්ගයක්. ඒක එක්ක බැඳුණු විශේෂයෙන් වැඩි විය පැමිණෙන වයස වෙනකොට කුරුලෑ වාගේ මූණේ මේ නාහේ දෙපැත්තේ මේ ප්‍රදේශවල පුංචි පුංචි තිත් වාගයක් නැත්නම් ඒ වගේ චුටි ගෙඩි වර්ගයක් එන ගතියක් ඒ අය දැක්කා. ඒ වගේම තමයි 1980 විතරනකොට මේ බෝන්විලේ කියන විශේෂඥ වෛද්‍යරයා පළ කරනවා මේ මූණේ ඒ ගෙඩි තියෙන මේ උපන් ලප තියෙන දරුවන්ගේ විශේෂයෙන්ම අපස්මාර නැත්නම් වලිප්පු හැදෙන තත්වයකුත් ඒ වගේම එයාගේ දැනුම සහ එයාගේ බුද්ධිය යම්කිසි විදිහක ටිකක් අඩු ගතියකුත් එයා දැකලා තමයි මේ ගැන පළ වෙන්නේ. නමුත් අද අපිට තියෙන දැනුම ඥාන තාක්ෂණ දක්වා දියුණු වෙලා තියෙන නිසා මේ ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝගේ අපි අද දන්නවා නියුරෝකියුටේනියස් කියලා කිව්වට ඒ කියන්නේ සම සහ ස්නායු පද්ධතිය විතරක් සම්බන්ධයි කියලා උපන් ලප වලින් පටන් ගත්ත මේ රෝගය වුණාට මේ රෝගයේ තියෙන අයගේ හෘද වස්තුවේ ගෙඩි වර්ගයක් රැබ්ඩෝමයෝමා කියන ගෙඩි වර්ගයක් ඒක මම වකුගඩුවට ඒ වගේම පෙනහළු වලට ඒ වගේම ඇසට සහ කටේ කියන තැන්වල යම්කිසි මේ රෝගයේ පැතිරුණු රෝගයක් කියලා අපි දකිනවා. එහෙමනම් අපි බලමු එකින් එකට මේ රෝගයේ තියෙන රෝගීන් අපි හඳුනා ගැනීමේදී මව්පියන් සහ ගුරුවරු වැඩිහිටියෝ ඒ ගැන තිබිය යුතු දැනුම කොයි වගේද කියලා. මේ රෝගය ගැන මේ ඉතාමත්ම විශේෂයෙන් කතා කරන්න අපි හිතුවේ ළඟදී මේකට ප්‍රතිකාරයක් එලි දක්වලා තියෙනවා. ඒ ප්‍රතිකාරය නිසා අපි දරුවන්ගේ විශේෂ ඒ රෝගය හොඳ පැත්තට හැරෙන ಗುಣ අපි දකිනවා. ඒකින්දයි මේ ගැන කතා කරන්නේ. එතන පළවෙනියටම මේ රෝගය හඳුනාගන්නේ කොහොමද කියලා බලමු. මම කියන්නේ සම සහ ස්නායු පද්ධතිය නියුරෝකියුටේනියස් වර්ගය නිසා සමේ මොනවද තියෙන්නේ? සමේ තියෙනවා අපේ තියෙන පැහැ අඩු වෙච්ච තැන්. ඒක නිකන් ශාකයක පුංචි පත්‍රිකාවක් වාගේ පේන්නේ. ඒක නිසා ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඇෂ් ලීව් ස්පොට්ස් කියලා. ඇෂ් ශාකයේ පත්‍ර හා සමානව විසිරුණු ඒ වගේ තමන්ගේ සමට වඩා ටිකක් පාට අඩු වෙච්ච අපි කියන හයිපෝපිග්මන්ටඩ් පැචස් තමයි තියෙන්නේ. ඒක අපේ කඳේ තියෙන්නත් පුළුවන්, අත්පාවල තියෙන්නටත් පුළුවන්. අන්න එවැනි ඒ තියෙන අපි කියන ඇෂ් ලීව් ස්පොට්ස් යම්කිසි අපි කියනවා මිලිමීටර් 5ට වඩා වැඩි ඒවා 3ක් විතර උපන් ලප හැටියට දරුවගේ තියෙනවා නම් අපි ඒක විශේෂ සාධකයක් හැටියට සලකනවා. දැන් හැම හුඟක් සුදු පැහැ කෙනෙක්ගේ මේක නොපෙනෙන්න පුළුවන්. එතකොට හමේ රෝග වෛද්‍යවරු වුඩ්ස් ලෑම්ප් කියලා එක්තරා ඒ කියන ලයිට් ඇල්ලීමකින් පේනවා ඒ කියන ඇෂ් ලීව් ස්පොට්ස් හොඳින් පේනවා. ඒ වගේම මේ දරුවන්ගේ පිටේ මේ කඳේ පිටිපස්සට වෙන්න ෂාග්‍රීන් පැචස් කියලා ඒක අරක වගේ හැමේ මට්ටමේම නෙමෙයි හැමට වඩා පොඩක් ඉලිප්පිලා හරියට දොඩම් ගෙඩියක නැත්තම් අපි ඔරෙන්ජ් කියන්නේ ඒකක ඒ ලෙල්ල වාගේ ඒකින්ද ඔරෙන්ජ් පීල් කියලා ඇපියරන්ස් එකක් තියෙන
පොඩ්ඩක් හැම ඉස්සිලා චූටි අර ඩොඩන් වල තියෙන චූටි තිත් වගේ එබිච්ච තැන් අන්න ඒ වගේ ගතියක් තියෙන ෂාග්‍රීන් පැචස් කියන දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ දරුවන්ගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ මූණේ කුරුලෑ හා සමාන පුංචි තිත් තියෙන්න පුළුවන්. ඒවා කුරුලෑ නෙමෙයි. කුරුලෑ වගේ කඩන්න බෑ ඒවා. ඒ වගේම මේ ඔළුවේ මේ හරියේදී අපි කියනවා මේ උඩින් තියෙන සමහර ඒ වගේම පාට තද වෙච්ච පැචස් අපි කියන නැත්නම් ඒ ලප වාගේ දේවල් දකින්න පුළුවන්. ඒ වගේම තමයි හැමේටම අපි සලකනවා මේ නියපොතු හා සම්බන්ධ. නියපොතු වල සබ්බංගුවල් ෆයිබ්‍රෝමාස් කියලා තියෙන්නට පුළුවන් මේ දරුවන්ගේ. මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා නම් විශේෂයෙන්ම අර මූණේ තියෙන ගෙඩි එන්න ලොකු වෙනවා නම් එයා වැඩි විය පැමිණෙන වයසත් එක්ක බොහෝ විට අපි දන්නවා මේ තියෙන්නේ ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝගය කියලා. ඊළඟට අපි බලමු මේකේ ස්නායු පැත්ත මොකද වෙන්නේ කියලා. ඒ ස්නායු වලදී වෙන්නේ එයාගේ MRI පරීක්ෂණ කරලා අපි ඔළුව බලපුවාම මොළය කියන කොටස මොළයේ තියෙන ස්නායු සෛල නියුරෝන කියන ඒවා වටා තියෙනවා තව උපකාරක සෛල ස්නායු සෛල වලට සැපයීම් කරන්න එයාගේ ඒ තියෙන ව්‍යුහය පවත්වාගෙන අන්න ඒ සෛල වර්ධනයක් වෙලා චූටි පුළුන් වගේ ගෙඩි ඇතිවීමක් සිද්ධ වෙනවා. අන්න ඒවා ඇති වෙනකොට මොකද වෙන්නේ? මේ දරුවට වලිප්පු තත්ත්වයක් නැත්නම් අපස්මාරය ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි යම් කිසි බුද්ධ හීනතාවයක් දකින්නටත් පුළුවන්. සමහරු කියනවා ඔටිසම් වාගේ රෝග දක්වා යන්නට පුළුවන්. ඒ වගේම අර ඔළුවට ඇති වෙන පීඩනය නිසා යම් කිසි විදිහක එයාගේ හැසිරීම් ක්‍රියාකාරීත්වවල වෙනස්කම් ඇති වෙන්නටත් පුළුවන්. ඉතින් එතකොට නියුරෝකියුටේනස් හැම සහ ස්නායු පද්ධතිය හා සම්බන්ධ මේ රෝග ලක්ෂණ දකින්නට අපිට පුළුවන් ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝගයේදී. දැන් ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝගයේ අනිත් මේ ඒට පාදක වෙන ඉන්ද්‍රිය තමයි මේ හෘදය. හෘදයේ රැබ්ඩෝමයෝමාස් කියන ගෙඩි වර්ගය ඇති වෙනවා. ඒ කියන්නේ එහි රැබ්ඩෝමයෝමාස් කියන්නේ මයෝමා කියන්නේ පේශි ශෛලනේ. පේශි ශෛල වර්ධනයක් සිද්ධ වෙනවා. ඒතකොට ගෙඩි වාගේ ඇති වෙනවා. ඇත්තටම කියනවා නම් දරුවා කුසේ ඉඳද්දිම අර අපි අල්ට්‍රාසවුන්ඩ් කියලා ස්කෑන් පරීක්ෂණයක් කරලා අම්මාව බලනවනේ බබාගේ බඩේදී. අන්න ඒ වෙලාවෙදිම සමහරකට උපතෙන්න කලින් ඉඳලම මේ කියන ටියුබරස් ස්ක්ලෙරෝසිස් රෝගය හඳුනා ගන්න තියෙන එක සාධකයක් තමයි අර ඒ හෘදයේ ගෙඩි මතුවීම රැබ්ඩෝමයෝමාස් ඇතිවීම. ඇත්තටම කියනවා නම් මේ ගෙඩි අපි ප්‍රතිකාර නොකලත් වැඩි වියට පැමිණෙනකොට ඒවා පුංචි වීමක් වෙනවා. ඉතින් හෘදයේ ගෙඩියක් තියෙනකොට පැහැදිලිවම ඔබට තේරෙනවා හෘදයේ රුධිරයේ ගමන් කිරීමක් සිද්ධ වෙන මේ ගමන් කිරීමට බාධාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙමේ හෘදය ක්‍රියා කරන්නේ විදුලි පද්ධතියකින් ඒක ඒ කියන්නේ ඒකටම එකතු වෙච්ච විදුලි පද්ධතියකින් ඒ ගැස්ම සිද්ධ වෙන්නේ. අන්න ඒ ගැස්ම තියෙන පද්ධතියට හෘදයේ ක්‍රියාකාරීත්වය ECG පරීක්ෂණයකින් අපි පරීක්ෂණය කරන්නේ හෘදයේ රිද්මය. මෙන්න මේ රිද්මයට ගැටලු ඇතිවීමටත් මේකෙදී පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා සමහර විට ඒකම මේ දරුවන්ගේ මේ යාමට හේතුවක් වෙන්නත් පුළුවන්. ඒක නිසා අපි හෘදය තමයි ඊළඟට බලන්නේ. ඊළඟට ටියුබරස් ස්ක්ලෙරෝසිස් රෝගයේදී වැදගත් ඉන්ද්‍රිය තමයි ඒක සම්බන්ධ වෙන වකුගඩුව. අපි ස්කෑන් පරීක්ෂණයක් කරලා අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයකින් හෝ නැත්නම් ඊට යගිය අනිත් CT සහ MRI පරීක්ෂණ වලින් බලන්න පුළුවන් වකුගඩුව දිහා. වකුගඩුවේ බලපුවම සමහරට දියබුබුල වාගේ සිස්ට් කියලා අපි කියන්නේ ඒවා තියෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇන්ජියෝමයෝලයිපෝමා කියලා තව වර්ධනය වෙච්ච ගෙඩි. මයෝලයිපෝමා කියන්නේ ලිපිඩ. ඒ වගේම මයෝ කියන්නේ පේශි, ඇන්ජියෝ කියන්නේ රුධිරනාල. ඒවා වර්ධනයක් අපිට දකින්නට පුළුවන්. ඉතින් ඒක නිසා මේ තියෙන දැනුමත් එක්ක වකුගඩුව ආරක්ෂා කර ගන්නට වකුගඩුවේ ක්‍රියාකාරීත්වය රැක ගන්නටත් අපිට කටයුතු කරන්න වෙනවා. ඒ වගේම තමයි වකුගඩුවේ ඒක පිළිකා දක්වා යන ගෙඩි හැදීමටත් යම්කිසි මූලික ප්‍රවර්ධනයක් වෙන්න පුළුවන්. ඊට අමතරව මේ කියන ටියුබරස් ස්ක්ලෙරෝසිස් රෝගයේදී පෙනහල්ලේ යම්කිසි වෙනස්කමක් ඇතිවීම ගැන නිරීක්ෂණය කරනවා. ඒ වගේම තමයි සමහරට කටේ සමහරට මේ සම්බන්ධව තියෙනවා වෙන්න පුළුවන් යම් ඒ කියන ඉන්ද්‍රිය වලට බලපෑම. දැන් එතකොට ඔබට පේනවා ටියුබරස් ස්ක්ලෙරෝසිස් කියන රෝගය ස්නායු සහ හැම කියලා ගත්තට නියුරෝකියුටේනිස් කියලා ගත්තට ස්නායු සම ඒ විතරක් නෙමේ වකුගඩු ඒ වගේම පෙනහලු දැන් අන්තිමේට මම කියන්න හදන ඉන්ද්‍රිය තමයි ඇසටත් මේක බලපානවා. ඇසට බලපෑම කියන එකේදී අපි බලනවා ඇහි අපි දන්නවා පින්තූරයක් අපි ගන්නෙ රෙටිනා කියන කොටසට. ඒ රෙටිනා කියන කොටස අක්ෂි ශල්‍ය වෛද්‍යවරු ඒ අය අර ඒ කට්ටියගේ තියෙන ලෑම්ප්ස් වලින්
ඇහැ තියලා බලනවා ඇහැ ඇතුළ. ඇහැ ඇතුළ බලනකොට ඒ රෙටිනා කියන කොටස පේනකොට ඒකේ යම් වෙනස්කම් දකිනවා. පැහැ අඩුවීම, සමහර තැන් වල යම් කිසි ලප වාගේ මතුවීම වාගේ දකිනවා. ඒ වගේම තමයි ඒ රෙටිනා නොවන අනිත් කොටස් වල ඇහි පිල්ලමේ පුංචි ගෙඩි ඇතිවීමටත් මේක බලපාන්නට පුළුවන්. කෙසේ නමුත් දැන් ඔබ බලනවා ඇති මේ ටියුබරස් ස්ක්ලෙරොසිස් රෝගය හොඳ කිරීමට ඖෂධයකුත් ඇවිල්ලා තියෙනවා නම් මේකේ මූලික ක්‍රමවේදයේ හරය කොයි වගේද කියලා බලනවා ඇති. සාමාන්‍යයෙන් ටියුබරස් ස්ක්ලෙරොසිස් කියන රෝග තත්වය ජානමය රෝග තත්වයක් හැටියට තමයි සැලකන්නේ. ජානමය රෝග කියලා කියන්නේ ජාන නිසා ඇතිවන. ඒක නිසා අපිට මවගෙන් හෝ පියාගෙන් දරුවන්නට එන්නට පුළුවන්. ඒකෙන්ද ඔටෝසෝමල් ඩොමිනන්ට් කියන වර්ගයේ ආකාරයට තමයි මේ රෝගය පැතිරෙන්නේ. ඒ කියන්නේ මවට හෝ පියාට තිබ්බොත් දරුවන්ට ඒක ඇතිවීම 50% විතර අවදානමකට ලක්වීමක් තියෙනවා. කෙසේ නමුත් මේ කියන රෝගයේ තියෙන දරුවන්ගේ අපි බලනවා අම්මා තාත්තටත් මේ රෝගය තියෙනවාද කියලා. ඒකට හේතුව තමයි මේ විදිහට අම්මට තාත්තගෙන් එන්න පුළුවන් කියලා කිව්වට අද ලෝකයේ තියෙන මේ ජාන තාක්ෂණයත් එක්ක හඳුනා ගැනීමත් එක්ක මේ රෝගය හැදෙන දරුවන්ගෙන් 3න් 2ක්ම අම්මගේ තාත්තගෙන් තොරව ඩිනෝවා. ඒ කියන්නේ අලුතෙන්ම ඒ රෝගය ජාන විකෘතියකින් වෙනස්කමකින් ඇති වෙන තත්ත්වය තමයි අද හොයාගෙන තියෙන්නේ. කෙසේ නමුත් මොනවද මේ ජාන? මේ ජාන දෙකක් 9 වෙනි වර්ණ දේහයේ තියෙන එක ජානයකුත් ඒක අපි හමාටින් කියන ප්‍රෝටීනයේ නිපදවන ජානය සහ ඊළඟට අපිට තියෙනවා 16 වෙනි වර්ණ දේහයේ ටියුබරින් කියන ප්‍රෝටීන නිපදවන ජානය තියෙනවා. මේ ජාන දෙකෙන් එතකොට මම කිව්වා හමාටින් සහ ටියුබරින් කියන ಜಾති දෙක එකතු වෙලා යම්කිසි සංකීර්ණයක් කොම්ප්ලෙක්ස් එකක් හදනවා. මේ කොම්ප්ලෙක්ස් එක තමයි අපේ ඇඟේ සෛල වැඩි කරන, සෛල ඊළඟට ලොකු කරන, ඒ කියන්නේ ප්‍රමාණයෙන් ලොකු කරන, ප්‍රෝටීන් නිෂ්පාදනය කරන, ඇපොප්ටෝසිස් නැත්නම් නාකි වෙච්ච සෛල අයින් කිරීම සහ මෙටබොලිසම්, මේ කියන්නේ පරිවෘත්තීය ක්‍රියා කියන මේ සියල්ල පාලනයට සම්බන්ධ වෙන මැමේලියන් ටාගට් ඔෆ් රැපමයිසින් කියලා MTOR කියලා කෙටියෙන් සඳහන් කරන ඒකකයට එය රෙගියුලේට් කරන්න. ඒ කියන්නේ ඒක පාලනයට එන්නේ එයා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අරජාන ප්‍රශ්නයක් නිසා අපි කියමුකෝ හමාටින් හරි ටියුබරින් හරි හදන එකට එතකොට අපි කියනවා ඒකට TSC1 TSC2 ජාන කියලා. ඒ දෙකට සලකන්නේ නම් දෙකක් දීලා තියෙනවා. ඒ දෙකෙන් හදන හමාටින් සහ ටියුබරින් හැදුන්නේ නැත්නම් අර කියන MTOR ජානයට අවශ්‍ය කරන පරිපාලනය නැත්නම් පාලනය නැති වෙනවා. නැති වෙච්ච ගමන්ම ඒ අය හේතුවක් නැතුවම සමහර සෛල නිෂ්පාදනය, සෛල ලොකු වීම, ප්‍රෝටීන් නිෂ්පාදනය අර මම කිව්ව වැඩ ටික වැරදි විදිහට හෝ සීමාව ඉක්මවා කරනවා. අන්න ඒ හින්දා තමයි මූණේ ගෙඩි මතුවෙන්නේ. මේවට කියන්නේ ඇන්ජියෝෆයිබ්‍රෝමස්. ඇන්ජියෝ කියන්නේ රුධිර සෛල, ෆයිබ්‍රෝමා කියන්නේ මුරුදු පටක. ඒවා වැඩි වෙලා තමයි මූණේ ගෙඩි එන්නේ. ඊළඟට ඔළුවේ අපි ගත්තාම ඒකේ ගෙඩි හැදෙන්නෙත් ඒ විදිහටම. හෘදයේ ගෙඩි හැදෙන්නෙත් ඒ විදිහට. වකුගඩුවේ ගෙඩි හැදෙන්නෙත් ඒ විදිහටම. පෙනහල්ල ඇස්වල වෙන්නෙත් මේ විදිහටම. එතකොට අද ප්‍රතිකාරයක් හොයාගෙන තියනවා කියන්නේ එවරලිමස් කියන ඖෂධයෙන් කරන්නේ අර MTOR කියන කොටසේ පාලනය යම්කිසි විදිහකට පාලනය කිරීමක් කරනවා. ඒක මගින් අපිට අර ගෙඩි හැදෙන එක වළක්වා ගැනීමට හෝ හැදිච්ච ගෙඩි පුංචි කර ගැනීම තුලින් මේ රෝගය පාලනයක් කර ගැනීමට අද අවකාශයක් ඇවිල්ලා තියෙනවා. පසුගිය අවුරුදු කිහිපය තුලදී අපිට මේ කියන ප්‍රතිකාරයේ ප්‍රතිඵල දරුවන්ට අත්විඳීමට ලබා දීමට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක අපිට ලොකු ජයග්‍රහණයක්. එවරලිමස් කියන මේ ඖෂධය පාවිච්චි කරලා ටියුබරස් ස්ක්ලෙරොසිස් තියෙන දරුවන්ගේ එයාගේ මේ ගෙඩි වර්ධනය වීම අඩු කිරීම තුලින් යම්කිසි දුරකට ඒ අපස්මාර තත්ත්වය පාලනය කර ගන්නටත් ඒ වගේම අනිකුත් රෝග ලක්ෂණ පාලනය කර ගන්නටත් අපිට අවකාශයක් සැලසීලා තියෙනවා. මේ පිළිබඳ දැනුම කෙමෙන් වර්ධනය වෙනවා. මොකද මේ ඖෂධය දැන් පාවිච්චියට ඇවිල්ලා වසර කිහිපයක්. ඒක නිසා අපේ දැනුම ටික ටික වැඩි වෙනවා. එකෙන් කොච්චර ප්‍රයෝජන තියෙනවද කියලා ඒක ක්‍රියා කරන්න මම ඉස්සෙල්ලා කිව්වා වගේ MTOR කියන ඒ ඒකකය යම්කිසි පාලනයක් කරලා සෛලවල අනවශ්‍ය විභාජනය නැත්නම් ප්‍රමාණ ඉක්මවා කරන විභාජනය නතර කිරීම තුලින්. ඒක නිසා ටියුබරස් ස්ක්ලෙරොසිස් කියන රෝගය තියෙන දරුවන්ට අපිට හොඳ තත්වයක් ඇති වෙලා තියෙන නිසා මේ පණිවුඩය බොහෝ අම්මලාට ඉතාමත් සතුටුදායක පණිවුඩයක් වෙනවට කිසිම සැකයක් නැහැ.